ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකකින් මට කතා කරන්න හිතුණා හොටෙල් වලදී ඔයාලට ඇහෙන තවත් එක වචනයක් ගැන. මේක හොටෙල් වලදී විතරක් නෙවෙයි ළමයි, ගොඩක් වෙලාවට ලොකු හොස්පිටල්ස් වල, ඊට පස්සේ කැසිනෝ සෙන්ටර්ස් වල, බිස්නස් සෙන්ටර්ස් වලදී වගේ තැන්වලදත් මේ වචනේ ඔයාලට ඇහෙන්න පුළුවන්. අපි කියනවා වැලේ පාකින් කියලා. මොකක්ද මේ වැලේ පාකින් කියන්නේ? ඒ සර්විස් එකෙන් මොකක්ද ලැබෙන්නේ? මෙන්න මේ දේවල් ටික ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. මේ වැලේ පාකින් කියන්නේ ළමයි වචනේම ඒ නමේම තියනවා වගේ මේකෙන් ඔයාලට පාකින් ෆැසිලිටි එකක් තමයි දෙන්නේ. කියන්නේ ඒ මම කලින් කියපු තැන්වල, හෝටල්ස් වල හෝ බිස්නස් සෙන්ටර්ස් වල ඉන්නවා වැලේ කියලා කෙනෙක්. ඒ සර්විස් එක දෙන කෙනාට අපි කියන්නේ වැලේ කියලා. එයා තමයි ඔයාට මේ සර්විස් එක දෙන්නේ. එතෙන්දි වෙන්නේ ඔයා හොටෙල් එකට හරි යම් කිසි තැනට ගියාට පස්සේ ඔයාගෙන් කී එක එයා අරගෙන ඔයාගේ වෙහිකල් එක අදාළ පාකින් ඒරියා එකේ ගෙනින් පාක් කරලා අපව ඔයාට කී එක ගෙනහලා දෙනවා. ඒ වගේම තමයි ඔයා පිටව යන්න ලෑස්ති වෙනකොටත් ඔයාගෙන් කී එක අරගෙන ඒ අදාළ තැනින් වෙහිකල් එක අරගෙන ඇවිත් ඔයාට අපව බාර දෙනවා. මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕනි මේ වගේ ෆැසිලිටිස් තියෙනවා ගොඩක් වෙලාවට නාගරික ප්‍රදේශවල තියෙන හොටෙල්ස් වල, ඒ අදාළ තැන්වල. මොකද එයාලට ළඟම පාකින් ෆැසිලිටිස් නැහැ නේ වගේ තැන්වල, ටිකක් අර්බන් ඒරියාස් වල. එතකොට පාකින් ෆැසිලිටිස් තියෙන ටිකක් දුරින්. ඉතින් ඒ වගේ තැන්වලදී ඔයාට වෙහෙසෙන්න දෙන්නේ නැහැ. ඔයාට ඒ සර්විස් එක හොටෙල් එක විසින්ම සපයනවා. ඉතින් සමහර හොටෙල්ස් වල මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙනවා. ඒ වගේම සමහර හොටෙල්ස් වල ඔයාට ඒකට ඒ සර්විස් එක වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සර්විස් එකේ තියෙන වාසිය, එහෙම නැත්නම් හොඳ පැත්ත තමයි සාමාන්‍යයෙන් හොටෙල් එකකට ගෙස් කෙනෙක් එනකොට එයා ටිකක් වෙල්කම් එකක්, හොඳ වෙල්කම් එකක් එයාට ලැබෙනවා. හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් ගෙස්ට ඇති වෙනවා හොටෙල් එක ගැන සහ හොටෙල් එකකින් දෙන සර්විස් එක ගැන. ඉතින් ඒ නිසා ගෙස්ට් එන මොහොත එයාට දැනෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි වටින්නේ. ඔයාට උනත් ඒ අත්දැකීම ඇති. ඉතින් ඒ වගේ හොඳ ප්ලෙසන්ට් විදිහට ඇඳගෙන හොඳ යුනිෆෝම් එකකින් ලස්සනට ඉන්න කෙනෙක් තමයි මේ වැඩේට යොදන්නේ. සහ ඒ වගේ සර්විස් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් හොටෙල් එක ගැන සහ අදාළ ස්ටාෆ් එක ගැන, ඒ ලැබෙන සර්විස් එක ගැන ගෙස්ට මුලින්ම ඇති වෙනවා. ඒකෙම තමයි ළමයි මේ සර්විස් එක කරා අපිට අරයිවල් ඩිපාර්චර්ස් අතර ඩිලේ වෙන්නේ නැතිව ගෙස්ලට අපහසුයක් දැනෙන්නේ නැති විදිහට. මොකද සෙනග අතර ගෙස්ලා ගැවසෙන්න වුණාම එයාලටත් ඒක අපහසුතාවයක් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකලි වෙන්න පුළුවන් ප්‍රශ්න වලින්, ගැටලු වලින් මග හැරලා ස්මූත් විදිහට ඔපරේෂන් එක උනත් කරගෙන යන්න මේ සර්විස් එක වටිනවා. ටිකලි අපි දන්නවා ළමයි මේ වගේ තැන්වල වෙඩින්ග්ස් තියෙනවා, ලොකු ඉවෙන්ට්ස් තියෙනවා. ඒ වගේ අවස්ථාවල සෙනග ගොඩාක් ගැවසෙන මොහොතක්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මේ වාහන හරියාකාරව හසුරුව ගන්න එක ටිකක් අභියෝගයක්. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ වැලේ පාකින් කියන සර්විස් එක තියෙන එක ලොකු උදව්වක් වෙනවා. ඒ දේවල් නිසියාකාරව මැනේජ් කරගන්න සහ ට්‍රැෆික් එක හරි විදිහට මැනේජ් කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඊට අමතරව හොටෙල් එක පැත්තෙන් ගත්තත් අමතර ආදායමක් එන හොලිස් එකක් තමයි මේ වැලේ පාකින් කියන්නේ. මොකද සමහර හොටෙල්ස් මේ සර්විස් එක වෙනුවෙන් charge කරනවා. ඉතින් අමතර ආදායමකුත් ඉපෙන සේවාවක් තමයි මේ වැලේ පාකින් කියන්නේ. ඉතින් මෙතනදී ළමයි වලට කියන්න ඕනේ මේක කිසිම බය වෙන්න හේතුවක් නෙවෙයි. ඔයාගේ වටින කියන වාහනයක් ඒ දේවල් බාර දුන්නට හොටෙල් එක විසින් ඒකේ ආරක්ෂාවට වග කියන්න බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයා කොයිම වෙලාවකවත් මේ සර්විස් එක ගන්න බය වෙන්න ඕන නැහැ. ඉතින් ළමයි නෝක තමයි සරලව වැලේ පාකින් කියලා කියන්නේ. සමහරට ඔයා මීට කලින් මේ ගැන අහලා නැතුව ඇති. සමහර මේ වචනේ අහලා තිබුණාට ඒකේ තේරුම හරියට දන්නේ නැතුව ඇති. ඉතින් මම හිතනවා අද අලුතෙන් ඔයා ඒ දේ දැනගන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ ඔයා නොදන්න දේවල් තියෙනවා නම් සුපුරුදු විදිහටම කමෙන්ට් කරගෙන යන්න. මම ඒ දේවල් ගැන ඉස්සරහදී කතා කරන්නම්. දිගටම වීඩියෝස් එක රැඳිලා ඉන්නවට ඔයාලට බොහොම ස්තුතියි. කමෙන්ට් කරන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඒ දේවල් තවත් මාව දිරිමත් කරනවා අලුතෙන් වීඩියෝස් කරන්න, අලුතෙන් දේවල් හොයලා ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් හැමදාම කියනවා වගේ දිගටම වීඩියෝස් එක ඉන්න, කමෙන්ට් කරන්න.
අනිත් අයට බලන්න වීඩියෝස් ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකකින් මේ විදිහට සමු ගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.